අනේ මට මතක නැති උනා කොල්ල හයිද කොවේ කපු මහත්තයා දේවාලය ඇතුලේ මූල මතුනනවා මං හිටියේ නැත්තම් ගාලා කඩාගත්ත හරකි වගේ දෙනින්ම දේවාලය ඇතුලේ මාළකින් වල දවස් ටිකක්වත් ගියේ නැහැ මොකටද ආවේ මොකද මේ ගෝසාව මේ අපේ ලලිතනෝලනේ මොකද ගෙදර තත්තේ අපු මහත්තයෝ මේ ලලිතනෝල දේවාලේ මායිමක් පැනලා ඉන්නේ හරි දැන් මොකද මට කියන්නේ කොල්ල ඔය කියන්නේ අපේ ගෙදර අර කිල්ල හිටකපු මහත්තයෝ මම යන්නයි විදියට මට බෑ බලතන නොමි දැන් ආපු කාරණේ කිව්වනම් අපේ කොල්ල ඊයේ රෑ ඉඳලා බය බිරවත් වෙලා ඉන්නවා දැන් අන්න ඒක වරහට තියෙනවා ඒකනේ නෝනායි ගේ ඉස්සරහ කොහොම ගහක් කපුටවත් වගතුවක් නෑනේ කොල්ලෝ මහත්තයා කට පොඩ්ඩක් පරිස්සම් කරගත්තොත් හොඳයි මම ආයි කියන්නේ නෑ හොඳේ දැන් අතට ගිහලා කහන උලක් කරගෙන හරිතනෝනා ගෙදර ගිහිල්ලා පිරිසුදු වෙලා මේ නූල කොල්ලගේ කල්ප දාන්න මම හවස් වෙලා එන්න කොල්ලව බලන්න ගෙදර මොකද අර වින්ත දුවගෙන ඉන්නේ මොකෝ ඉනික තාටක් කරදරයක්ද නෑ ලලිත අක්කා හදිස්සියෙන් දුවගෙන යනවා වගේ මං දැක්කා. ඇයි දන්නේ නෑනේ. එහෙනම් ලොකු කොල්ලට ආයි අමනුස්ස දෝෂල හෙන්නේ නැති. අමනුස්ස දෝෂ? අම්මෝ මොන්නම් බයයි. දුවගෙන යන්නේ නැති කපු මහත්තයා හොයාගෙන වෙන්න ඇති. මම හිතන විදියට නූලක් දාන්න යන්නේ නැති. මේ දවසක් මම ලලිත අක්කා බලන්න ගියාම ඒ කොල්ල මගේ දිහා 아무තු විදියට බැලුවනේ. බලන්නකෝ මම මේ ගන්සල එකතු වෙච්ච සල්ලි අඩුයි නේද? මම තෝකම තමයි ඊයේ කල්පනා කරේ සරත් අයියා. ඒකනේ. මොකද දැන් කරන්නේ? ගිය පාර හාල් මදි වෙලා මරද ගාමුලින් ගෙනාවනේ. හැබැයි පුතෝ මේ පාර නම් එච්චර කට්ටක් කන්න බෑ උනේ. අන්න ලයිනලුත් වෙනවා. මම පොඩ්ඩක් පරක්කුණා. සෝරි. දැන් මොකද වෙලා තින්නේ? සල්ලි මදි වෙලා. ඒක නෙමෙයි සරත්. මේ පාර අපි නොදුන්න අයගෙන් හැබැයි මේ දවස්වල නම් මිනිස්සු අතේ සල්ලි නැහැ. ඒක නම් ඇත්තලයිල. තෙල් ගණන්. ලයිට් බිලක් ගණන්. ඉතින් දැන් මොකද ඔය මිනිස්සු අතේ සල්ලි නැහැ. ඉහා ගමේ අයට හී ගෑවෙන්න වැඩේ දෙන්න ඕන. මේ ඒක නෙමෙයි අපි දේවාලේ කපු මහත්තයාගෙන් අහමුද? දේවාලේ කපු එකෙන් අහ. කපුව සල්ලි වලට හරෙක්ුණා. ඉල්ලන ගානේ 3න් පංගුවක් වගේ තමයි දෙන්නේ. සල්ලි ඔක යටිපඩි ගහනවනේ. මොකද කියන්නේ? දේවාලයට යනවද? නෑ අපි සෙට් එකම යමු. එතකොට බෑ කියන්න බෑනේ. 4 කිලෝ 30ක්ම ඉන්න.
එක දවසට මේ මම පින් කරන්නේ නැද්ද? හරි. එහෙනම් හෙට යමල්ලා. මොන කියන්නේ කපුව අපිල්ලන ගන්න දෙය කියලාද? සරත්. උඹ කපුව ගැන තාම හරියට දන්නේ නැහැ. හරි. බලමුකෝ. යා. අපේට මොකෝනේ අගලාවේ ලොකු ප්‍රශ්නයක් වගේ කල්පනා කරන්නත් නොකරන්නත් වෙලාවක් තියෙනවද නෝනේ? අපි නම් අපච්චි කල්පනා කරන රැට නැත්තම් දවල්. ඒ ඔයානේ දුව මට එහෙම බෑ. මට කල්පනා කරන්න කොච්චර දේවල් තියෙනවද? ඔව් ඔයා ඉතින් හිත හොඳ කපු දොස්තරනේ. නෝනේ ඔයා දැන් කියන්නේ හිත හොඳ එක හොඳ දෙයක් නෙමෙයි කියලාද? නෑ අපි එහෙම කියන්නේ නෑ. හැබැයි ඉතින් හැම දෙයකටම සීමාවක් තියෙන්න ඕනේ නේද දුව? ඒකනේ ඕගොල්ලෝ කතා කර හිටියේ අපි අහගෙන හිටියේ. මම මේ මගේ පුතා හෙන්ද කියනව නෙමෙයි. මේ වගේ පුතෙක් ලැබෙන්න මම ගොඩාක් පින් කරලා තියෙනවා. නේද අපි මහත්තයෝ? නැතුව අපේ පුතා මොනතරම් යහපත් දරුවෙක්ද කියන එක ඔය හැමෝටම වැඩි මම දන්නවා. අම්මලා තාත්තලා ඔහොම කියනකොට නම් මට පුදුම සන්තෝෂයක් දැනේ. අනික මේ ගම වෙනුවෙන් තින්නේ මට එසේ මෙසේ වගකීමක් නෙවෙයි. එහෙනම් දැන් ඉතින් ඔය කල්පනාව නතර කරලා අපි ඔක්කොම යන් කෑම කන්න නේද අම්මේ? එහෙනම් අපි යමුද මහත්තයෝ? යමු. ඔය මේ හැම ගින්නකටම වැඩි බඩගින්නලකුම් කියනවනේ. යමු. එන්නස්ද? එන්න. මොකෝ මේ කට්ටිය මේ හරි සතුටින් වගේ. ඉතින් කියමු බලන්න. ඒක කපු මහත්තයෝ අපිට වෙලා. හැමතිස්සම වැඩ. අපි ආවේ කපු මහත්තයෝ ඉතාමත්ම පින්වත්ේ වැඩකට. අපි කපු මහත්තයෝ මුණ ගැහෙන්න කියලාම තමයි අපි ගෙදරින් එළියට වැට්ටා. කියමු බලන්න අපු කාරණාව වෙන. මේකයි කපු මහත්තයෝ. අපි මෙදා පාරත් එහා ගමේ උදියට වැඩිය සරුවට බද්දාංශයක් දෙන්නයි කල්පනා කරන්නේ. ඒකින්ද මේ ගමේ වැඩිපුර යමක් කමක් තියෙන අය ළඟට යනවා ආදාර ඉල්ලගන්න කියලා. තියෙන අයද? දැන් කොහෙද සරත් අයියා තියෙන අය? මේ අපිට ඇබිත්‍යොත් එක්ක කතා බහක් නෑ. අපි කම්මාත් එක්ක බලා ගන්න. උඹට වැඩක් නෑනේ. හරි. ඔය කතාව වැඩක් නෑ. කොළුඹ බලය ඇතුළු. මේකයි සරත්. මම නම් මේ ඕගොල්ලෝ හිතන විදියට තියෙන මිනිහෙක් නෙවෙයි. අනික සරත් මම වගකීම් ගොඩාක් එක්ක යන කෙනෙක්. කරන්න වැඩ ගොඩාක් මට තියෙනවා. හොඳයි. ඔය දන්සලට මගෙන් රුපියල් 5000ක් ලියා ගන්නකෝ. මම කිව්වනේ ඉස්සෙල්ලා. හරි නේද? ලෝභය 5000ක් මදි කවු මහත්තයා. කපු මහත්තයට වගකීම් ගොඩාක් තියෙනවනේ කුසල්. හරි. ඉතින් කපු මහත්තයට ඒ වගකීම් ඉෂ්ට කරගන්න දීලා යම්මි. බොහොම ස්තුතියි කපු මහත්තයා. අර ඔය දෙන්න හදපු පණ්ඩා ඔයම තියාගන්න. යම් කුසල්. ඉතින් කොහොමද කාංචනන්නද? මේ නිවාසයේ වැඩ කටයුතු හොඳින් කෙරීගෙන යනවද? අනේ අම්මගේ පුතාට පින් සිද්ධ වෙන්න හැමදේම හොඳින් සිද්ධ වෙනවා. මේ දරුවන්ට කන්න බොන්න දෙන එක මම්මා මාසෙට බැලුවොත් වේල් කීයක්ද? ඇත්තටම ඉතින් කපු මහත්තයයි මාන්නේ විශ්ේ නොහිටින්න මේ අසන්න දරුවන්ට කාගේ පිටක් දාමේ. අනේ එහෙම කියන්න එපා කාංචනා මැඩම්. අපේ මහත්තයා මේවා කරන්නේ බොහොම සතුටින්. ඒ තරම් නැත්ත මැඩම්. අපේ අප්පච්චි නිවාසින ළමයින්ට මටත් වඩා ආදරේ කියලා මම හිතනවා. ඔන්න ඉතින් බලන්න මෙයාගේ තියෙන ඉරිසියාව. මේ දුවේ ඔයාගේ අප්පච්චි මේ නිවාසී ඉන්න ළමයින්ට සලකන්නේ ඔයාට සලකන විදිහටමයි. එයාගේම දූලා විදිහටම තමයි එයා සලකන්නේ. ඉතින් අප්පච්චි ගැන නරකක් හිතන්න එපා හොඳේ. ඉරිසියා නෑ නේද? ඉස්නේ අම්ම එනවද නිවාසෙට උන්ට යන්න? අම්මේ යමුකෝ බලන්න. මැඩම් අද අපිට වැඩි දෙයක් ගේන්නත් බැරුණා. අනේ වෙන මොනවා ගේන්නද අම්මේ? අපිට මේ කරන දේවල් ගෙනල්ලා දෙන දේවල් හොඳටම ඇති.
එහෙනම් යන් ඇත. හරි යන්න දෙන්න. පොඩි කපි උන්නේ. මම මූණංගගෙන යන්නේ. බලපන් අපේ මූණ දිහා. මුත් මහ කපු වගේ නැත. හොරුන්ගේ හොරු කම්බ හොරු කිව්වා. අපේ කපු මහත්තයා උඹලාගේ මොනද හොරකම් කරේ? හොරා කියන්නේ. අපෙන් නම් ගත්තේ නෑ බා. ඒ උනට ගමේ මිනිස්සු දෙනේවා යටිවටි ගහලා. ගමේ දුප්පත් මිනිස්සු හම්බ කරන සල්ලි දේවාලට පූජා කරනවා. ඒ සල්ලි වලින් මේ ගුරා ගමට මොනවද කරලා තියෙන්නේ? කරලා ඇති උගේ ගෙදරට. මේ කටවහ ගනිලා මං උඹලාට හොඳින් කියන්නේ දේවාලේ කියන්නේ මේ ගමට පොදු දෙයක්. ඒකෙන් ලැබෙන ආදායම මොකද වෙන්නේ කියලා අපි ගමේ මිනිස්සු තියලා දැනගන්නවා. හොඳට මතකයි හොර නඩේ. දන්තල පිටිපස්සේ පාර එකක් දාලා කරපො වින්නහිය. මොකෝ සරත් මේ අපේ දේවාලේ කොල්ල අල්ලකල කරන්න හදන්නේ? නෑ මොකුත් නෑ නුරලා යන්න. මේ මෙතන මොකක් හරි දෙයක් කරලා මට නම් සැකයි. අපි මේ කියන්නේ මේකයි නෝනා. මේ හැමෝටම කියන්නේ දේවාලේ දේවල් ඒ භූමියේදී කතා කරගනිලා. යන්න ඕනේ යන්න. දැන් ඒබා මොකක්ද සරත රටල් හදන නාටකම? ඒකනේ සරත් අයියා කපු මහත්තයාට පුදුම තරහක් තියෙන්නේ. දන්සලට උදව් කරන්නේ කියලා නෙවෙයි. අනේ මන්ද බා මට නම් මේ මොකුත් තේරෙන්නේ නැහැ. කපු මහත්තයා අපේ ගමට දායාදයක්. ඒකනේ ලලිතක්කේ කපු මහත්තයා කොච්චර හොඳ කෙනෙක්ද? මේ ගමට කොච්චර හොඳ දේවල්ද එතුමා කරන්නේ. අපි ඒ උත්තරමයව රැක ගන්න ඕන. කපු මහත්තයා වංචා දූෂණ කරනවා නම් මුලින්ම පෙරටෙන්නේ පන්සලේ ලොකු හාමුදුරුවෝ. අනේ ඔය කපු මහත්තයා හොඳ කෙනෙක්. මුන්ට තේරෙන්නේ නැහැ බං ඕවා. ආයි බට ඔය සරත හම්බුන දෙකව. මම ඔකට හොඳ දෙකක් කතා කරලා හයිද? හා ලලිතක් ඕවට පැටලෙන්න එපා. සරත් අයියා ඔයත් එක්ක වෛර බැනගනි. ඒ ඌට පාල්ද? අනේ ඔබ කටවා හිටපත් දීපෝ. එළව මෙතනව සුද්ධ කරන්න. ලලිතෝ කොහොම හිටි? කොහමද කාන්චනා නෝන දැන් වාසි තත්ති? හොඳින් කරගෙන යනවා අපේ හවුදරනේ. කවි මහත්තයා පරිත්‍යාග කළ ගල් වලින් පහන් වැටයි මල්ලාසනේ වැඩ ඉවර කළා. අනේ මේක කොයිතරම් ලොකු දෙයක්ද අපේ හාමුදුරුවනේ. අපිට ලැබෙන දේ පිනත දහමට යොදවන්න ඕන අපේ හැන්දේ. ඒකනේ අපි හවුදරනේ. වෙන අය නම් තමුන්ගේ උමනා එකටන් ඉෂ්ට කරගෙන ඉවර වෙලා තමයි අනිත් දේවල් ගැන බලන්නේ. ඒකට අපේ කපු මහත්තයා හැම කෙනෙකුටම උදව් කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒකත් විනක් උපාසකම් මේ අපේ හැමෝනේ මම මේව කරන්න බිම් බලාගෙන ඉන්නේ. මට හම්බෙන මේ හැම සතයක්ම මේ මිනිසුන්ගේ දාඩිය මහන්සිය. ඒ ලැබෙන හැම සතයකටම මම සාධාරණයක් කරනවා. මම කපු මහත්තයාව දන්නේ අදේ නෙවෙයිනේ. මගෙන් අවවාද අනුශාසනා අරගෙන ඔය කරන දේවල් වලින් මේ සමාජයට ලැබෙන්නේ යහපතක්. අප්පච්චි කාලි වෙනද? ඒකනේ බෙදාගත්තට ගෙහින්ම මෙන්න. අතකට බඩගින්න නැහැ නෝනා. මට අද කියා භාවනා කරනවා. ඒක තමයි මට දැනෙන්නේ. අම්මේ අද අප්පච්චිගේ ප්‍රශ්නේක. අද හිත කලබල වෙලා නේද? හිත එකලස් කරගන්න ඉන්න මම භාවනා රුටිය හදලා දෙන්න. මම ඒක කරගන්න. බලවලක වැඩ කොලා ගන්නවා. දරුවා කෑම කාලා නෙමෙයි. ඉතින් අක්කේ ලොකු ප්‍රශ්නයක් ඇති. ඇයි තාත්තා අම්මේ කවුද අප්පච්චිට කතා හදලා තියෙන්නේ? මොනවටද මේ කතා? කතා නෙමෙයි දුව. අද බැරි කිව්වම කියන කතා. ඔය දේවාල වලින් සල්ලි තේරම අපේ ගෙදරට අදිනවා. ඒක ගෙනල්ලා අපේ බැංකු පොත්වල පුරවනවා. ඕවා කියන්නේ කවුරුත් නෙමෙයි. අර ඉන්නේ මේ සරත්ද කවුරුම ගන්නේ කියලා ඔන්නෝයි නැටි කවුරුද කතාදන්නේ. අනේ දෙයියන් නියමද? ඒ කාමේ දාන්සට සල්ලි දුන්නේ කියලා මොකක්ද වතුරන්නේ? අම්මේ අපේ මිනිස්සුන්ගේ කටවල් අහන්න බෑනේ. ඔය කාලේ ඉවරයිද දුවේ? ඔව් මෙතන බලන්න. විමල මාමා
මොකද පුතා? දේවාලය ඇතුලේ ඉන්නේ මම. මේ විරාලාමි. හොරෙනි. ඉන්නව කපු මහත්තයා කොහොමද පුතුමා සුබෙන් සතුටෙන් ඉන්නවද? සුවෙන් සතුටෙන් දෙකෙන්ම. රාලාමි හදිස්සියෙන් මෙහාටමද මේ ආවේ? ඔව්. මෙහාටමයි ආවේ විප්‍රසේන මාමත් එක්කම. බරාරුම් දෙයක් වගේ. මොකද දැන් පුතාට විරුද්ධව මේ ගමේ කතාවක් වෙනවනේ. ඒ ගැන ආරංචිලා තමයි මේ රාලහම නේද තියෙන්නේ. අපු මහත්තයා මේ දේවාලට ලැබෙන ආධාර අඬු ගෙදර ගෙනියනවයි කියලායි ආරංචිය තියෙන්නේ. එහෙම දෙයක් නම් මේ වෙනකන් මගේ අතින් නැසිට වෙලා නෑ. මේ ගමේ මේ පැතිරෙන කතාව අපි නවත්තන්න. ඔය පැතිරෙන කතාව නම් මගේ කන්ටත් ඇහිලා තියෙනවා. මම ඔව මේ කනින් අහලා මේ කනින් පිට කළා දානවා. මම දන්නවා හිස් වචන කියලා. මම ඕවා ගැන ඔච්චර හිතන්නේ ඉතින් මේ කලන්නේ කොහොමද කියලා තියෙන්නේ සමීපතේ කතාවද බොරුවක් කියලා පුතා. අපු මහත්තයා කොච්චර නිවුණු කෙනෙක්ද කියලා මම හොඳටම දන්නවා. අහතිද? තාත්තා. ඒ රාලහාමීවත් ගෙදරට එක්ක යන්න. අම්මට සතුටුයි දැක්කා. මේ ටික දරුවන්ට බෙදලා දෙන්න නෑ. අඩුපාඩුවක් තිබ්බොත් මට කියන්න මට ඉක්මනින්ම. අනේ ඉතින් කප් මහත්තයෝ මොන අඩුපාඩුවක්ද? කප් මහත්තයා දෙන මුදල් වලින් තමයි මේ දරුවන්ගේ අධ්‍යාපනයට මම වියදම් කරන්නේ. ඒ නැතත් ඉතින් කන බොන දේ ඉඳලා පළතුරු ටිකද හැම දෙයක්ම කප් මහත්තයා ගෙනත් දෙනවනේ. නේද මයි පුතේ? කොහොමද දරුවනේ? කොහොමද ඉතින්? මාමට පින් සිද්ධ වෙන්න ඕනේ. අපිට මොනවත් අඩුපාඩු නෑ. අනේ අපි දෙන්නෙන්නේ සම්මදේවාලයට මාමට ගොඩාක් පින්. ඔය අංකල් නිසා තමයි අද්දාක සතුටින් ඉන්නේ. අපිට ඉස්කෝලේ අඩුපාඩු තිබුණා. අපි ආසයි ගෝල්ෆ් ෆෙස් යන්න නෙළුම් කුල්ල බලන්න යන්න. අපිට එක්කන් යනවද මාමේ? අනිවාර්යයෙන්ම මම මේ ගමන යන්න කටයුතු ලෑස්ති කරලා දෙන්න. දැන් සතුටුයිද දරුවන්ට? ස්තුති කරන්න ඕන මට විතරක් නෙවෙයි. මේ මැඩම්ටත් අම්මා කෙනෙක් වගේනේ ඔයගොල්ලොන්ට. අනේ අපේ හරි මට පින් ඕනේ නෑ පුතේ. මට පුතාලා ඔක්කොම ලොකු මහත් වෙලා මේ රටේ හොඳ පුරවැසියෙ විදිහට සතුටින් ජීවත් වෙනවා දකින්න තමයි මට වෙන්නේ. හරිද? පුතේ ඔයාලගේ සතුට තියෙන්නේ අන්න එතන. මට නම් හරිම කේන්ති. වත් කපට කපුවත් එක්ක. ඌ විතරක්ද වා? අර උගේ ආවතේව කරන එක. ඌ තමයි කපුවක් බ්‍රේක්. ඒ වුණාට අපි කපටිනේ බං. එහෙම කරලා ඉන්නලා එහෙම කියන්නේ. අනේද කියන්නේ. කටවාවන හිටපල්ලා ඉන්න. අය නෑ කියන එක. දන්සල දෙන්නේ පොඩි ආධාර. අපි දන්සලට දාන්නේ. අපි තියාගන්නවා. ඒ සරජාතියක් කරගෙන පොඩි ඔතමයි අපි කපටිනේ. ඩාන්සර්ට හම්බෙන සල්ලි වලින් ඩාන්සර්ට 70%යි අපට 30%යි. ඒවා වැඩක් නෑ. කපුව අපුවේ චාටර් කරපු විදියට කෙම්බරෝ දාසට දෙන්න ඕන හොඳම ගේමක්. තියෙන ප්‍රශ්න මජෝඩ තව ප්‍රශ්න නම් දාගන්න එපා. ඕක ගැන සලකලා බලන්න වෙනවා. අපි දෙමු වැඩ. උතුර දකුණ මාරුයි. මොකෝ කියන්නේ? මාත් ලෑස්ති ඕනම දෙයකට. හැබැයි පුතෝ ජීවිතයක් නැති කරලා හැක්කෙන්න එපා. කරන දේ පරිස්සමට. සේනාරා අපි දැන් මොකද කරන්නේ? මොනවා ගැනද ඔයගොල්ලෝ කතා වෙන්නේ? ඇයි ආරච්චි නැද්ද දේවාල කපු මහත්තයා ගැන ගම පුරාම කතාවක් යන්නේ? ඒක නෙවෙයි සේනාරා. දැන් මොකද කරන්නේ? එතකොට කොහොමද අපි ඉස්කෝලේ යන්නේ? මම හිතාගෙන ඉන්නේ හොඳට ඉගෙනගෙන ડોක්ටර් කෙනෙක් වෙන්න. සෙනාර මේ මොනවා කියනවද මන්ද? ડોක්ටර් වෙන්න කලින් අපි කාලේ බිලි ඉගෙන ගන්න බෑ. නිවාසේ අම්මට අපිට කන්න බොන්න දෙන්න වෙන පුළාන් තමයි. කපු මහත්තයා අපිට උදව් නොකරුවොත් අපිට බඩගින්න තමයි ඉන්න වෙන්නේ. මේ මෝඩ කතා කියන්න එපා. අපි නිවාසේ අම්මට වදිනොත් මොකද වෙන්නේ කියලා බලාගෙන ඉමු. ඔව් අපිට වෙන කරන්න දෙයක් නැහනේ. අපි පොඩි අයනේ. වැඩි කියන්ගේ ප්‍රශ්නේ ඒකල විසඳගන්නේ.
තාගේ අප්පච්චිට හරි ප්‍රශ්න නේද? ඔව් අපි අප්පච්චි හැමතිස්සෙම කල්පනා කරනවා. පව් අප්පච්චි. මම හැමදේම කියලා හිත හදන්න දරුවා. ඒත් කල්පනා කරනවා. ඒ ඩැඩි කිව්ව ඔයාලගේ අප්පච්චි හරි කම් කෙනෙක් කියලා. ආන්ටිගේ අප්පච්චිගේ හොඳකම් ගමේ හැමෝම විහිළුවකට අරගෙන. හැමෝම මර්යාද කරනවා පුතේ. yes yes. කොල්ලෝ අජිත් කොයිද ඉන්නේ මේ කොල්ලෝ? කරන්නේ බහිතර අපි මෙතන කරයි කියන්නේ බෞද්ධයන වැඩි දවරාද මට නම් ඔය සරස්ලා ගැන සැකයි. මොකක් හරි දෙයකට ආච්චියකට තමයි එන්නේ. ඕකුම් මේ ළමා නිවාසෙට අංශයක් අදිටන් දන්නේ හදන්නේ. ඒව වෙද මයිත් එක්ක. ගමේ රාවයක් යනවා කපු මහත්තයට හම්බෙන සල්ලි වංචා කරනවා කියලා. මන් දන්න තරමින් කපු මහත්තයා නම් කාටවත් වංචාවක් කරන මිනිස්සෙක් නෙමෙයි. වෙල ගෑලු හුටපටියක් තියනවද දන්නේ නැහැ. සම්පෝලලිතා. කොහොම කඩ තිබ්බ පළියට කියවන්න එපා. දෙයක් කියනවා නම් ඒ ගැන හරියට හොයලා බලලා කතා කරන්න ඕනේ. තේරෙනවද? කොච්චරවත් මේකට පරිස්සම් කරගන්න බෑ මැඩම්. හරි හරි. දැන් ඕවා කතා කරලා වැඩක් නැහැ. මැඩම්. ඇයි දීපා? කපු මහත්තයා දේවාලේ නැහැලු. මොකක්? ඊයරා ගෙදර ඇවිල්ලත් නැහැලු. අපි දැන් අපි යා. අප්පච්චි ගෙදර ආවේ නෑද? මට නම් බයයි බෑ අම්මේ. කෝල් එකක්වත් නැහැ. ළඟදී ඉඳලා මට නරක හිණක් පේනවා දුවේ. අන්න තාත්තා එනවා අම්මේ. හිටියේ නැද්ද? යාගේ බේද නැහැ. අජිත් අයියා හරි ඇතිනේ. අනික අප්පච්චි රෑ නවතින්නේ නැහැ. මේ කලබල වෙන්න නැතුව දේවාලේ බලමු. යා. මේ කවුරුත් පේන්නේ නැහැ අම්මේ. අජිත් අයියා. එහා ගමටවත් ගියක් දන්නේ නැහැ. මොකක් හරි වැඩකට. එහෙමනම් අම්මේ අපිට කියලානේ අම්මේ යන්නේ. අන්න අප්පච්චිගේ සරෙප්පු. නෑ ඒක පේන්න නැහැ නේ. ඕවා රාවතේ මොකද පොල්ලා? උමුත් නෑ මොකද නෑ. ඕ කපු මහත්තයා උඹේ කටේ පිට්ටු හිරවලාද වෙච්ච දේ කියපන්කෝ කතා කරන්නේ කොහෙද ඔය කටේ තියෙන රෙදි කැලයින් කරනවකෝ කියපන් අජිත් කවුද බලන්න මේ දේ කරේ? කපු මහත්තයා දේවාලේ අතට හිර කරලා අයි සිනා මොකද උතේ මේ උන්නේ ඒ කීකේ ලෙහන් ඉක්මනට මගන්ට දැන් යනවා ඉස්සරහට කවුරුත් කලබල කරන්න එපා. අපි යනට මෛත්‍රී කරනවා. මෙච්චර දෙයක් සිද්ධ වෙලත් මෛත්‍රී කරන්න අනේ මේ කපු මහත්තයා අපි යන් ලොකු හමුදුරට කියමු මේක නියම් මෛත්‍රී බඩ අපි ඔක වැදගලිමු ගිහිල්ලා එන කෑකෝ ගහලා වැඩක් නැහැ අපි යන් ලොකු හමුදුරට කියමු ගිහිල්ලා යම් උන්නාන්සේ ඉස්සරහ මං සියලු දේවල් කියන්නම්. ඒකවල ඕගොල්ලෝ තේරුම් ගන්න බලන්න ඔක්කොම. පුදුම මිනිස්සු මොකෝ මේ අකුරට අහුන කට්ටිය ගෝසා. මොකද කවු මහත්තයා අඩුපාඩු වෙනවා වගේ. අනේ අපේ හාමුදුරනේ මේ ජරා මිනිස්සු ටික මේ අහිංසක කපු මහත්තයාට අදිත් මල්ලිට හොඳටම ගහලා අර දේවාලය ඇතුලේ හිර කරලා හිටියේ මොනවා? ඇත්තද? දේවාලයට ලැබෙන මුදල් ගැන අහහ දඟලපු මේ සරත් තමයි මේ අපරාධයට මුල පුරලා තියෙන්නේ. කපු මහත්තයා සල්ලි ගත්තා. ආධාර ගත්තා. හැබැයි හැම දෙයක්ම කපු මහත්තයා වියදම් කරන්නේ මේ අහිංසක දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. මේ අහිංසක දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්. මේ දරුවන්ට කන්න බොන්න දෙන්න. කවදාවත් ඒ පවුලේ දරුවෝ වෙනවත් ඒ පවුල වෙනවත් ඒ සල්ලි වියදම් කරේ නෑ අපේ හාමුදුරනේ. මේ එක දවසක් වෙන දන්සලක් ඉඳ අපේ හාමුදුරනේ ජීවිතේ 365 දවසම අවලා දහන්න සිද්ධ වෙලා තියෙන්නේ හැමදාම ඩම්පින් කරන මිනිස්සෙක්ට. ඔව් සරත් මාමේ කපු මාමා තමයි අපිට ඉස්කෝලේ යන්න සල්ලි දෙන්නේ.
ඒ දේවල් අපිට නැති කරන්න එපා මාමේ. වැඳලා කියන්න. අපිට බෙහෙත් අරන් දෙන්නේ ඒ මාමා. අපි ඉස්සර කෑ වේලක් කර වේලක්. ඒත් අපි දැන් තුන් වේලම හොඳට කනවා. ඒ අර කපු මාමා නිසා. නැත්තම් මැඩම්ට හම්බෙන්න සල්ලි මදි මාමේ. ආයේ ඒ මාමට කරදර කරන්න එපා මාමේ. බොරු නෙමෙයි ඇත්ත මාමේ. හොඩවා ඇයි අපිට ඔක කණේ කිව්වේ නැත්තේ? ගමේ මොනතරම්නම් කතා ඇහුවද මේ පවුලට? අනේ කියලා වැඩක් ලැබෙන්නේ તો මේ කපු මහත්තයා කොච්චර කට උදව් කරලා තියෙනවද? දැන් මේ කියපු දේවල් ඔබට අහුණා නේද සරත් මල්ලි? ඒක මොකද කියන්නේ? මොනවා කියන්න ටිකුමලේ? ඔය ඉන්නේ ගල්ගිල්ල වගේ. බොරු ආමුදුරනේ. මේගොල්ලෝ කියන්නේ අමූලික බොරු. මේ ෂේරම ඇත්ත සරත් බණ්ඩේ මුසල් ලයිඩර් මොකක්ද මේ කරපු අපරාධ? හරිම භක්තියේ මේ මල්ටියේ ආසනේ පහන් වැටයි හැදුවේ මේ කපු මහත්තයා. එක දවසකට ශ්‍රීබා වෙන දංශනකට වඩා අවශ්‍යම වෙලාවෙදී කරන දේ තමයි වටින්. ඒකත් අඬ බෙර ගහන්නේ නැති. තරත් මායෙදින් ගම කියනවට වැඩිය මේ නිහඬ සේවය ඉතාම වැදගත්. අනික මේ කාංචනා මැඩම් පොත්වාගෙන යන ලබාන් වාසයට කළ හැම උදව්වක්ම මගේ අනුගමනය ඇතුව තමයි කරේ. එහෙම නේද මැඩම්? එහෙමයි අපේ හාමුදුරනේ. දන්සල් වලට කියලා අහිංසක මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරගෙන 100%ක්ම දන්සල්ට විඳා කරලා දී. සරත් ඇතුළු හැමෝම දන්නව නේද ඒක? ඒකිට තමන්ගේ මට්ටමින් අනිත් අය මනින්න හදන්න එපා. අපේ හාමුදුරුවෝ දන්නවනේ මේක ඇත්ත නැත්නම් මොකක්ද කියලා. නෑ කපු මහත්තයෝ එහෙම දෙයක් නෑ. දැන් මේ කපු මහත්තයව දේවාලයේ සිර කරපු අය ස්වේච්ඡාවෙන් ඇවිල්ලා සමාබේජුවොත් බොහොම හොඳයි. අපිට මේ සමාධියක්ම තේරුණා කමන්නේ නැති. දරුවෝ කිව්වම තමයි අපි මේක දැනගත්තේ. අනේ අපේ සමාවෙන් අවුවා. මගේ හිතේ සරත්ල ගැන කිසිම තරහක් නෑ. දැක්කද මේ වගේ වටිනා කෙන ජීවිතයක් නේද ඔබලා නැති කරන්න හැදුවේ. අත්තනාව කතම් පාපං අත්තනා සංකිලිස්සති. අත්තනා අත කම්පාපං අත්තනාව විසුද්ධති. සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤෝ අඤ්ඤං විසෝදේ. යමෙකු පව් කළොත් ඔව් එලෙසින්ම කෙලෙසෙනවා. යමෙක් පව් නොකළොත් එයින් ඔව් පිරිසිදු වෙනවා. පිරිසිදුකම හා අපිරිසිදුකම පවතින්නේ තමාකෙහි. එක් අයෙකුට තවත් අයෙකු පිරිසිදු කරන්නේ අපේ තථාගත බුදුපියාණන් වහන්සේ එසේ වදාළසේ.